දන්නවද? ලෝකයේ ධනවත් මිනිසා වෙන්න කලින් ඔහු තමන්ගේ අන්තිම සල්ලි ටික පවා හීනය වෙනුවෙන් පරදොට තියපු කෙනෙක් කියලා. අද අපි කතා කරන්න යන්නේ අසාර්ථක වීම දහස් ගණනක් මැද්දේ ලෝකේ වෙනස් කරපු ඉලොන් මස්ක් ගැනයි. ඉලොන් මස්ක් ගැන අපි කරුණු තුනකින් විතර කතා කරමු. ඉලොන් මස්ක් ගැන කතා කරද්දී අපිට ගන්න පුළුවන් අසීමිත කැපවීම. ඉලොන් මස්ක් සතියකට පැය 80ක් 100ක් වැඩ කරනවා. සාර්ථක වෙන්න නම් අනිත් අයට වඩා මහන්සි වෙන්න ඕන කියන එක ඔහු ඔප්පු කරලා තියෙනවා. දෙවෙනි එක ගත්තොත් අසාර්ථක වීමට බිය නොවීම. ස්පෙක්ස් රොකට් යානාව මුල් වතාවේ අසාර්ථක වුණාම ඔහු සැලුනේ නැහැ. අන්තිම සල්ලි ටිකෙන් කරපු හතරෙනි උත්සාහය තමයි ලෝකය වෙනස් කළේ. තුන්වෙනි කරුණ ගත්තොත් විශාල හීන දැකීම. සල්ලි හම්බ කරන එකට වඩා මිනිස් සංහතියේම අනාගතයේ වෙනුවෙන් අඟහරු ලෝකට යාම වැනි හීන දැකීම ඔහුගේ සාර්ථකත්වයට රහසයි. ඔයාගේ හීනේ අනිත් අයට විහිළුවක් වුණත් ඒක වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයා අද ඉගෙන ගත්ත වැදගත්ම පාඩම මොකක්ද කියලා කමෙන්ට් එකක් දාලා යන්න. ඉලොන් මස්ක් වගේ අනාගතේ ජය ගන්නව නම් ඒකට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. පවර් අප් අපි හැමදාම ඔබ ගාව ඉන්නවා.